ඕන් ඔන්න ඕක ගැන තමයි මං කිව්වේ අපේ හාමුදුරුවනේ. මගේ පාරෙන් අයින් වුණොත් හොඳයි. නැත්තං ඔබ වහන්සේටත් අවසන් ගමන් යන්ට වෙන්නේ. ලොකු හාමුදුරුවනේ ජුවානිස්කුරා ඊරෑ කවුදෝ මරලා දාලා. ඉක්මනට ගෙදර ගිහින් අම්මට කියලා කුඹුරට වතුර හරවන්ට යන්න ඕන. එහෙම හිතමින් සුනිල් තනියම හේනේ ඉඳන් ගම දිසට දිවෙන කැලෑමාවතේ ගම්මානයේ පැත්තට එමින් හිටියේ අලුයම 5:30ට විතර. ඒ වෙනකොටත් හිරු කිරණ යාන්තමට පොළවට වැටිලා තිබුණ නිසා අඳුර යම් තරමකට පහව ගිහින් තිබුණා. සුනිල් මෙහෙම ගමන් කරන අතරෙම ඔහුට යාන්තමට වගේ සලඹක හඬක් ඇහුණා. පුදුමයටපත් වුණු ඔහු ඒ හඬ ළඟටම එනකොට අසල තිබුණු තරමක් උස පළු ගහකට වහාම නැගලා බලාගෙන හිටියා. ඔහු දුටු දසුනින් බියමුසු පුදුමයකට උපත් වුණා. එක් අඩියක් විතර උස ලදරුවේ තාලයකට අඩිය තබමින් හිමින් මාවතේ ඉදිරියටම සුනිල් හිටපු ගසත් පහු කරගෙනම යන්න ගියා. ලදරුවෙක් වුණත් තද කළු පාට නිසා තරමක් භයංකර පෙනුමක් ඒ මොහොතේ ඒ රූපයට එකතු වෙලා තිබ්බා. මේ දර්ශනයෙන් තරමක් බියට වගේම පුදුමයට පත්වුණු සුනිල් සලඹේ හඬ නැති වී යන තෙක් ඉඳලා වේගයෙන් ගම දෙසට යන්න ගියා. ඔහු ගමට එනකොට ගමේ තැනක් තිබුණු පුද්ගලයෙකුණු ජයවීර මුදලාලිගේ නිවසේ බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. ඒ වගේම නිවසේ ඇතුලෙන් ඇහෙන අඳෝනාව නිසා සුනිල් ඒ දෙසට ගිහින් එතන හිටපු අයගෙන් ඒ ගැන විමසලා හිටියා. අද පාන්දර මුදලාලි කෑ ගහනව ඇහිලා නෝනා ඇවිත් බලද්දි කළු පාට කුරුමිට්ටෙක් වගේ එකෙක් මුදලාලිගේ ඇඟ උඩ නැගලා බෙල්ල මිරිකාගෙන ඉන්නවලු. ඒකම නෝනට සිහි නැති වෙලා සිහිය ඇවිත් බලද්දි මුදලාලි ඇස් ඇරගෙනම මැරිලාලු බං. කුරුමිට්ටෙක්? ඒ මොකෙද්ද බං ඒ? මාත් හරියටම දන්නේ නැහැ. එහෙම තමයි ආරංචිය දැනට. එහෙමද? මාත් ගෙදරට ගිහින් එන්නම්. ඔබ ගිහින් වරෙන්කෝ එහෙනම්. ජයවීර මුදලාලිගේ නිවසෙන් පිටත් වන විටත් සුනිල්ගේ හිතේ සක්මන් කළය අලුයම දුටුවේ ලදරුවයි. ඒ ගැන හිතමින්ම නිවසට පැමිණි සුනිල් මළගෙදර පිළිබඳ ආරංචිය මවටයි පියාටයි ලබා දුන්නා. මව දුන්න තේ එකත් බීලා උදැල්ලත් අරගෙන කුඹුරට ගියේ වතුර හරවන්න. ඒ වෙනකොටත් ගොවියන් බොහෝ දෙනෙක් වතුර හරවන්න වෙල්යායට ඇවිත් හිටියා. ඒ අතර සිටි සුනිල්ගේ කුඹුරට යාබද කුඹුරේ හිමිකරුණු සියාතුමාමත් උදේම ඇවිත් හිටියා. සියාතුමාම ආයිබෝවන්ට. මේ අපේ සුනිල් කොල්ලනේ. ආයිබෝවන්ට දරුවෝ. වතුර හරවන්ට ආවා. මළගෙදර යත් යන්න ඕනේ ඉතින්. ඒක තමයි මාමේ. ඒකනේ දරුවෝ. මාමට දෙයක් කියන්න තියෙනවා. මොකද්ද පුතේ? කියපන් බලන්න. අද මං ගෙදර එනකොට අර මහා පළු ගහ ළඟ පංගුවේදී සලබක සද්දයක් ඇහිලා පළු ගහට නැගලා බලාගෙන හිටියා. එක පාරටම කළු අඩි 1මාරක් විතර උස පොඩි එකෙක් තාලෙට අඩි 30 කැලෑ පාරේ දිගටම ගියා. මං ටිකක් බය වුණා. ඒ පාරෝ නොපෙනී යනකන් ඉඳලා දුවලා ගෙදර ආවා. ඒ මොකද්ද කොල්ලෝ? අද ජයවීර මුදලාලි මරලා කියලා කියන්නේත් කළු පාට මිටි එකෙක් කියලා හාමිනේ කියනවා. මටත් ආරංචි උනේ එහෙම. මේකේ මොකක් හරි හැංගිච්ච මහා නරකක් තියෙනවා පුතේ. කෝකටත් උඹ ඔය පාරෙන් යන එක මග ඇරලා අනිත් පාරෙන් ඵලයන් ටික දවසක්. ඒක තමයි. අපි කෝකටත් මේක හාමුදුරුවන්ට කියමුද මාමි? කුරුන්නාන්සේ මාමත් නෑනේ. ගමේ බෑරකට ගිහිල්ලාද කොහෙද? එත්ති හෙට හවසත් වෙයිමයි හිතේ. ඒක හොඳ අදහස. යමන්කෝ වතුර හරවලා එහෙමම පන්සලට.
කුඹුරට වතුර හරවලා ඉවර වුණ දෙදෙනාම පන්සලට ගියා. ලොකු හාමුදුරුවනේ. මේ සුනිල් අයියයි සියාතුමාමයි. එහෙමයි පොඩි හාමුදුරුවනේ. නැද්ද ලොකු හාමුදුරුවෝ? උන්වහන්සේ ඉන්නවා මං කියන්න. ඔහොම ඉන්න. උන්වහන්සේ වඩි. සුනිල් ළමයයි සියාතුන් නැහැ. මොකද හදිසියෙන් වගේ ඉඳගත්තා නම් උතනින්. එහෙමයි හාමුදුරුවනේ. කාරණාවක් කියන්න කියලා යාවේ. කියමු බලන්න ඕක. සුනිල් පුතේ කියාපන් බලන්න ඕක. මෙන්න මේකයි උනේ අපේ හාමුදුරුවනේ. එලෙස සුනිල් තමන් දුටු දසුණත් ජයවීර මුදලාලිගේ බිරිඳ දුටු දේත් ලොකු හාමුදුරුවන්ට කියා හිටියා. ඒක අහගෙන හිටපු උන්වහන්සේ ටිකක් අමුතු නරක කාරණාවක් වගේ. පිල්ලියක්ද මන්දා. කෝකටත් අපේ සුදස්සි උන්වහන්සේ අද හවස වඩිනවා. පන්සලට ටික දවසක් වැඩයින්ට යන්නේ. උන්වහන්සේ ඔය දේවල් ගැන දන්නවා හොඳ හැටි. උන්වහන්සේට කියලා බලමු. එහෙනම් අපි ගිහින් එන්නම් හාමුදුරුවනේ. එලෙස පැවසූ ලොකු ස්වාමින් වහන්සේ වහාම ආවාසගේ තුලට ගිහින් සුදස්සී ස්වාමින් වහන්සේව අවදි කරවාගෙන විකසින් සුනිල් හිටපු දෙසට පැමිණියා. වහාම කරුණු කාරණා අසාගත්ත ගමන්ම සුදස්සී උන්වහන්සේ වැලි සහ පිරිත් පැන් අරගෙන සුනිල් එක්ක හේන්යායේ ඉඳන් ගම්මානයේ දෙසට එන්න මාර්ගයේ දෙසට වැඩම කරා. වැඩම කරන අතරතුරේම පරිසරයේ යම් මූසල සංසුන් ස්වභාවයක් දැනෙන්න උනා. කොහොම හරි මාර්ගයේ ආසන්නයට පැමිණිලා එක් තැනක නතර වුණ සුදස්සී ස්වාමින් වහන්සේ සුනිලුයි මාර්ගයේ දෙස හොඳින් බලාගෙන හිටියා. ඒ බලාගෙන හිටියේ දැන් සලඹක සද්දයක් ඇහෙයි කියලා. එහෙත් පැය භාගයක් විතර ගෙවිලා ගියත් කිසිවක් සිදු වුණේ නැහැ. තවත් යම් වෙලාවක් ගෙවිලා ගිය තැන යාන්තමට වගේ පාසලඹක හඬ ඇහෙන්න ගත්තා. උන්න හාමුදුරුවනේ අරු වෙනවා. ඔය ඇහෙන්නේ අර සද්දේ. එළියට එන්න දෙමුකෝ සුනිල්. මේ හොල්මන් කරන එකාව හරියට බලා ගන්න ඕනි මට. ක්‍රමයෙන් සලඹේ හඬ ඕන් දෙසට සමීප වෙන්න උනා. මෙතෙක් වෙලා සුදස්සී ස්වාමින් වහන්සේ සහ සුනිල් පුන බලා සිටි ඒ රූපය හේන්යායට දිවන මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වුණා. ඔන්න ඕක ගැන තමයි මං කිව්වේ අපේ හාමුදුරුවනේ. මූ මේ පිල්ලියක් සුනිල්. තුන්කොළු දුල් පිල්ලියක්. හරි දරුණු බලගතු අමනුස්සෙක් බන්ධනය කරලා තියෙන්නේ ওই ශරීරයට. එලෙස පවසා නිහඬ වුණ සුදස්සි ස්වාමින් වහන්සේ පිල්ලිය ඉදිරියට යන්න ගියා. ඔහොම නවතින්නයි කිව්වේ. උන්වහන්සේ ලෙස පවසන විට එක තැන නතර වුණු පිල්ලිය එක එල්ලේම උන්වහන්සේ දෙස බලාගෙන මගේ පාරෙන් අයින් වුණොත් හොඳයි. නැත්තම් ඔබ වහන්සේට අවසන් ගමන් යන්න වෙන්නේ. මං ගෝනවිල සුදස්සි උන්වහන්සේ බොල තොට බෑ මම මෙල්ල කරන්න. හොඳයි. එහෙමද? ආයේ වංගියක් මට කියන්න තියන්න එපා. පාරෙන් අහකට වුණොත් හොඳයි. මං අයින් වෙන්නේ නෑ බොල. පුළුවන් දෙයක් කරපන්. හොඳයි එහෙමද? මං පාරෙන් අයින් කරන්න. භයානක හඬකින් ගර්ජනා කරපු පිල්ලිය ස්වාමින් වහන්සේ දෙසට කඩා පනින්න ගත්තා. පෙර සිටම සූදානම් වෙලා හිටපු උන්වහන්සේ පිල්ලිය උන්වහන්සේ දෙසට ලං වෙනවත් එක්කම පිරිත් පැන් වලින් දමා ගැහුවා. ඒ එක්කම මුළු ගම්මානයම දෙවනත් කරමින් මූසල හෝහඬ නැගූ පිල්ලිය පියවර කීපයක් පස්සට යන්න ගියා. යලිත් ඊයක වේගෙන් ඉදිරියට ඇවිත් ස්වාමින් වහන්සේට නෙවෙයි සුනිල්ගේ ඇඟට පැනලා ඔහුගේ ගෙල තදින් මිරිකන්න ගත්තා. දැඩි වේදනාවෙන් පිල්ලියෙන් ගැලවෙන්න අසාර්ථක උත්සාහයක් ගත්ත සුනිල් ගැහෙන්න වුණා. ඉතා සුළු වේලාවක් වැලිවලට මන්තරයක් මෙතුරු සුදස්සී ස්වාමින් වහන්සේ වහාම එම වැලි පිල්ලිය දෙසට දමා ගසනවත් සමගම දැවැන්ත පිහිසුණු විලාපයක් තබමින් පිල්ලිය අතුරුදන් වුණා. මේ අතර සුදස්සී ස්වාමින් වහන්සේ සුනිල්ව ඔසවලා
ඔහුට පිරිත් පැන් බොන්ට දුන්නා. කොහොමද සුනිල්? දැන් තාම බෙල්ල රිදෙනවද? අම්මෝ ඌ අපේ හාමුදුරුවනේ හිට වෙලා වගේ. ඌ ගියා. ආයෙත් එන්ට ඉඩ තියෙනවා හැබැයි. අදත් කාව හරි මරන්ට තමයි එන්න ඇත්තේ ඔය. නේද හාමුදුරුවනේ? ඔව් අපි ඒක වැලැක්කුව හින්දා කොහොම හරි ඒක කරන්න මාන බලනවා. අමුදුරුවනේ බෙල්ල රිදෙනවා සෑහෙන්ට. ඔහොම යමුකෝ පන්සල පැත්තට. මතුරාපු තෙල් ටිකක් ගෑවම ඕක අඩු වෙලා යාවි. යමු එහෙනම්. එලෙස සුදස්සී ස්වාමින් වහන්සේ සහ සුනිල් යලිත් පන්සල දෙසට ගමන් කරන අතරතුරේම තරමක් දුරින් යම් කාන්තා හඬක් ඇහෙන්ට වුණා. වහාම ඉක්මන් ගමනින් ඒ දෙසට ගිය සුදස්සී ස්වාමින් වහන්සේට සහ සුනිල්ට දැකගන්ට ලැබුණේ ජිනදාසගේ නිවසින් ඒ හඬ ඇහෙන බවයි. ඔවුන් වහාම ඒ දෙසට දිව ගියා. දොරත් බාගෙට ඇරලා තිබුණ නිසාම කතා නොකරම නිවස ඇතුළට ගියා. සාලයත් එක්කම තිබුණු කාමරයේ දොර අසල ජිනදාසගේ බිරිඳ කාමරයේ දෙස බලාගෙන විලාප තබමින් හිටියා. වහාම ඒ දෙසට ගිහින් බලපු සුදස්සී උන්වහන්සේටයි සුනිල්ටයි තිගැස්සෙන දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි ඔවුන් පන්නාදාපු පිල්ලිය ජිනදාසගේ පප උඩ ඉඳගෙන ඔහුගේ කෙල තතින් මිරිකගෙන වියරුවෙන් ඉන්න හැටි. ජිනදාස තගලමින් පිල්ලියේ ග්‍රහණයෙන් ගැලවෙන්න වෑයම් කළේ මරණ බිය අන්තිමේට දැනී තිබුණු නිසා. පෙරසේ පිල්ලියගේ දෑස් වෙනුවට තිබුණේ කළුම කළු කුහර දෙකක්. යලිත් වහාම වැලි අරගෙන මතුරා වැලි පිල්ලියට ගැසූ සැනින් පිල්ලිය යලිත් හූ කියමින් අතුරුදහන් වුණේ යලි එන බවට තිවුරමින්. දැන් කොහොමද උන්න හෙට? ඔබ වහන්සේට පින් අමුදුරුවනේ. ඔබ වහන්සේ වැඩියේ නැත්තම් අරෝ මාව මරනවා. ඒක ඉවරයි. දැන් මේ පිරිත් පැන් ටික බීලා මට කියන්න ඕන මොකද ඒ පිල්ලිය උන්න හේව මරන්ට ආවේ කියලා. කිසි දෙයක් හංගනවා එහෙම නෙවෙයි. එහෙම වුණොත් ඒකට ආයෙත් අරෝගෙන් මැරුම් කන්න වෙයි. දැඩි ලෙස බිය වී ගැහිමින් හිටපු ජිනදාස ඉතා අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්න උත්සාහ කළත් ඔහුට වචන ගලපා ගැනීමට අපහසු වුණා. දැන් මුකුත් කියන්න ඕනේ නැහැ. එළි වුණාම කියමු. දැන් ටිකක් විවේක ගන්න ඕනේ නැහැ. අපි යන්නේ බය නොවී ඉන්න. සුනිල් බලන්න මේ උපාසක අම්මට කොහොමද කියලා බයටම සිහිය නැති වෙලා වගේ. සුනිල් ජිනදාසගේ බිරිඳ කාමරයේ දොර අසල සිහිසුන් වී වැටිය සිටියේදී ඇය වත්තම් කරගෙන ඇවිත් සාලේ තිබුණු පුටුවක වාඩි කරවලා මුහුණට වතුර සුවල්පයක් ඉස්සා. කාලය ගෙවී ගිහින් උදෑසන වුණා. හිරු කිරණ ක්‍රමයෙන් පොළවට පතිත වෙමින් තිබුණා. මේ අතර සුනිල් සහ සුදස්සී ස්වාමින් වහන්සේ අවදියෙන් ජිනදාසගේ නිවසේ රැඳී සිටියා. මේ වන විට ප්‍රකෘති තත්වයට පත්වෙලා හිටපු ජිනදාසගේ බිරිඳ සුදස්සී ස්වාමින් වහන්සේට ගිලන්පස පූජා කළා. ජිනදාසගේ ගෙලෙහි තිබුණු රිදුම්ද මේ වන විට සෑහෙන මට්ටමකට සුව වෙලා තිබුණේ. යලිත් ජිනදාස සමග කතාවට වැටුණු සුදස්සී ස්වාමින් වහන්සේ මේ උන්නහේ ඔය පිල්ලියේ එවපුක ගැන මොනවා හරි දන්නවද? අනේ නෑ අපේ හාමුදුරුවනේ. වෙන්න බෑ. අර කලින් මැරුණු දෙන්නත් මේ උන්නහේගේ හොඳ යාළුවෝ නේද? ඒක නම් එහෙම තමයි. ඒත් මට හිතා ගන්න බෑ මේවා කරන්නේ කවුද කියලා. කොයි වෙලාවෙ මටත් මැරුම් කන්ට වේද මන්ද හාමුදුරුවනේ. අද නම් බේරුණේ ඔබ වහන්සේ වැඩම කරලා ඌව පැන්නුව නිසා. ඒත් ආයෙත් ඒ ඌව මාව අරන් යන්න. ඒක තමයි. මාත් මෙච්චර වෙලා මේ කියන්නේ. මේ උන්නැහැව බේරගන්න පුළුවන් හරියට කරුණු කාරණා දැනගෙන හිටියනම් තමයි. අනේ මන්දා හාමුදුරුවනේ මට තේරෙන්නේ නැහැ. මොහොතක් නිහඬවම ජිනදාස දෙස බලා සිටි සුදස්සී ස්වාමින් වහන්සේ ඔය මැරුණු අනිත් දෙන්නත් එක්ක කාත් එක්ක හරි මොකක් හරි පැටලවිල්ලක් තිබ්බද? ඒ ප්‍රශ්නය අහපු ජිනදාසට යමක් මතකයට ඇවිත් සුදස්සී උන්වහන්සේ දෙස බලා සිටියා. හාමුදුරුවනේ එක්කෙනෙක් එක්ක ප්‍රශ්නයක් වුණා. ඒ කවුද උන්නේ? එහා ගමේ ජුවානිස් කුරුන්නාන්සේ හාමුදුරුවනේ. මොකක්ද උනේ කියලා කිව්වන? එක දවසක
ගමේ එකෙක් ඇවිල්ලා මටයි ජයවීර මුදලාලිටයි නවරත්නටයි කිව්වා ඔය ජුවානිස් ගුරා අපේ වැවට වතුරේ නෑල හරස් කරලා කියලා. ඒ මදිවට වේල්ලකුත් බැඳලා. ඒකෙන් වතුර ගන්නවා කියලා. මේක අහපු අපිත් ඒ එක්කම ගියා. ගිහින් කාරණාව හොයලා බලනකොට කතාව ඇත්ත. ඒ එක්කම එතැනට ජුවානිස් ගුරත් ආවා. එතකොට විදානේ අපේ ජයවීර මුදලාලි. ඉතින් ජයවීර මුදලාලි ගුරුන්නාන්සේට කිව්වා වේල්ල අයින් කරන්න කියලා. ගුරුන්නාන්සේ ගත් කටටම කිව්වා බෑ පුළුවන් දෙයක් කරපන් කියලා. ඒකට තරහ ගියපු මායි නවරත්නයි හොඳටම බැනලා ගුරාට පාරවල් දෙක තුනකුත් ගැහුවා. ඒ එක්කම මූ දිවුරුවා අපේ පවුල් පිටින්ම කම්බස් කරනවා කියලා. ඔන්න ඕකයි උනේ අපේ හාමුදුරුවනේ. ඒකත් එහෙමද? වෙන තරහකාරයෝ එහෙම හිටියේ නැද්ද? වෙන කවුරුත් මට නම් නෑ හාමුදුරුවනේ. එහෙනම් ඔය ගුරුන්නාන්සේ තමයි මේක කරලා තියෙන්නේ. ඒක නෙවෙයි. මේ උන්නැහි ටික දවසක් මේ ගෙදර ඉන්න එපා. අරු අදාය එනවා. කරගන්නම බැරි වුණු දේ කරගෙන යන්න. ඒ නිසා තමුන්නාන්සේ අද මේ ගෙදර ඉන්න එපා. එහෙමයි හාමුදුරුවනේ. මං එහෙනම් අදම අපේ නංගිලා ගෙදර යන්න. ඒක හොඳයි. යන්න කලින් පන්සලට ඇවිත් ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූලක් බැඳගෙන පිරිත් පැන් ටිකකුත් අරගෙන යන්න. හොඳමයි අපේ හාමුදුරුවනේ. එහෙනම් අපිත් ගිහින් එන්න. ටිකක් පරිස්සමින් ඉන්න. එහෙම පවසා සුදස්සී ස්වාමීන් වහන්සේ සහ සුනිල් ජිනදාසගේ නිවසින් පිටත්ව ආවා. ඉන්පසු ස්වාමීන් වහන්සේ පන්සලට ඇරලවා සුනිල්ද නිවසට ඇවිත් විවේක ගන්න වුණා. මේ අතර ක්‍රමයෙන් කාලය ගෙවී ගොස් යලිත් සවත් යාමයේ උදා වුණා. ඒත් සමගම සුනිල් හේනට යන්න ලෑස්ති වුණා. සුදස්සී උන්වහන්සේවත් හමු වෙලා පිරිත් නූලක් බැඳගෙන හේනට යන්න සුනිල් කටයුතු කළා. ක්‍රමයෙන් සන්ධ්‍යා කාලයේද ගෙවි රාත්‍රී කාලය උදා වුණා. සුපුරුදු පරිදිම කමල් සමග කතා කරමින් කාලය ගෙවපු සුනිල් රාත්‍රී 10ට විතර නිින්දට ගියා. නිින්දත් නොනිින්දත් අතර හිටපු සුනිල්ට එකවරම ගම දෙසින් හූ හඬක් ඇහෙන්න ගත්තා. ඒ නිසා ගැස්සිලා වූ අවදි වුණා. එහෙත් යලිත් හූ හඬ බලාපොරොත්තුවෙන් හිටියත් නැවත එවන්නක් ඇහුන්නේ නැහැ. ඒත් ඔහුට එක අදහසක් පහළ වුණා. ඒ කියන්නේ පිල්ලිය එන මග රැක ඉඳලා පිල්ලිය පසුපස ගිහි පිල්ලිය කොහෙදයි යන්නේ සොයා ගැනීමට. කවදාවත් නැති තරම් සිතට දිරිය ගත්ත සුනිල් තවත් පැය කීපයක් පැලේ ගත කරලා පැලෙන් බැහැලා අඳුරේම පිල්ලිය ගමන් කරන මාර්ගයේ දෙසට ගියා. ඊටාම උස පළු ගහකට නැගගත්ත සුනිල් පිල්ලියේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා. මෙලෙස යම් වෙලාවක් ගත වුණාට පස්සේ ඔහුට ඈතින් සලඹක හැඬ ඇහෙන්න ගත්තා. ක්‍රමයෙන් හිම හඬ සමීප වුණා. පිල්ලිය සුනිල් හිටපු ගස යටි හිමින් හිමි ගමන් කරන්න ගත්තා. පිල්ලිය යන තෙක් ඉඳලා සුනිල් ගසෙන් ඉතා පරිස්සමෙන් බැහැලා හිමින් හිමින් අඳුරට මුවා වෙලා පිල්ලිය පසුපස යන්න වුණා. හේන්යායට හැරෙන පාරත් පසු කරලා පිල්ලිය දිගටම ගිහින් යලිත් ඉතා කුඩා අතුරු මාර්ගයකින් කැලේ මැදින් යන්න වුණා. සුනිල් දෙතා පරිස්සමෙන් පසුපසින් යන්න ගියා. පිල්ලිය මෙසේ බොහෝ දුරක් ගමන් කරලා සුනිල්ගේ ගමට යාබද ගමට ඇතුල් වුණා. ඇතුල් වෙලා එක නිවසකට ගියා. ඒ දුටු සුනිල්ට දෙලොව රත් වුණා. ඒ නිවස ජුවානිස් ගුරුන්නාන්සේගේ නිවසයි. එහෙනම් ජිනේ මාමා කිව්ව ඇත්ත? මූ තමයි මේකේ වන්නේ. ඒ දුටු දසුනෙන් බියකට වඩා තරාගත නොහැකි තරම් කෝපයක් සුනිල්ගේ හිතට ආවා. එහෙත් යලිත් සිහිය උපදවගෙන ඔහු යලි අඳුරු සෙවණැලි අතරින්ම හේනට ඇවිත් පැලට වී උදෑසන වනතුරුම කල්පනා කළා. හේනෙන් පිට වී නිවසට ගොස් ඉන්පසු ඔහු සියාතුමාමට ඔහු දුටු දසුන පැහැදිලිව කියා සිටියා. මේක තවත් බලන් ඉන්න හොඳ දෙයක් නොව බොල යමන් පන්සලට. ලොකු හාමුදුරුවන්ට මේක කියන්න ඕනි. ඔව් යමු මාම එහෙනම්. සුනිල් සහ සියාතුමාම
පන්සලට ගොත් ලොකු හාමුදුරුවන්ට සහ සුදස්සී හාමුදුරුවන්ට සියල්ල ඉතා පැහැදිලිව කියා සිටියා. මොකද්ද සුදස්සී උන්වහන්සේ අපි මේකට කරන්නේ දැන්? පිල්ලිය ආපිට කපලා යවන්ට තමයි වෙන්නේ අපේ හාමුදුරුවනේ. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ඕකේ උපු ගුරුන්වහන්සේ නම් ඉවරයි ඉතින්. එහෙම හරි කමක් නැහැ. තව කීයෙන් කීයක් ඔය ගුරා මරයිද දන්නේ. මෙච්චර දෙයක් කරපු එකේ ඒකත් කරන්න බැරි නෑ. මේ අතරේ ගම්වැසියෙක් කලබලයෙන් පන්සල දෙසට දුව ඇවිත් ලොකු හාමුදුරුවන්ගේ දෙපා මුල වැටුණා. මොකද්ද කරුණේ මේ? මොකක් හරි කරදරයක් වුණාද? අනේ හාමුදුරුවනේ අපේ ජිනදාස අයියා ඊයේ රෑ අර කළු පාට එක ඇවිත් මරලා කොහි. ජිනදාස අයියා විතරක් නෙවෙයි ළමයි දෙන්නයි මායියෙක් මරලා දාලා. මේ අහගෙන හිටපු එතන සිටි සියලු දෙනා මුහුණෙන් මුහුණ බලාගත්තා. එහෙනම් හාමුදුරුවනේ ඊයේ මට ඌව හම්බුනේ ජිනේ මාමගේ පවුලම මරලා දාලා එන ගමන් වෙන්න ඕනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊළඟට කාව මරයිද දන්නේ නැහැ. අපේ ගුරුනාන්සේ එක්කත් ওই ජුවානිස් ගුරාගේ කෝන්තරයක් තියෙනවමයි හිතේ. ඔව් හාමුදුරුවනේ සෑහෙන කාලෙකින් ඉඳන් ඒක තියෙන්නේ. ජුවානිස් ගුරුනාන්සේ එක එක දේවල් කළා අපේ ගුරුනාන්සේව කම්මුතු කරන්න. ඒත් බැරි වුණා. මේක එච්චර බලායින්ට හොඳ දෙයක් නෙවෙයි අපේ හාමුදුරුවනේ. හෙටම මොකක් හරි කරලා මේක නතර කරන්න වෙනවා. එහෙනම් සුදස්සි උන්වහන්සේ බලලා ඒකට ඕන වෙන දේවල් කියන්න. මම ඒවා ටික ලෑස්ති කරලා දෙන්න. මං හරියටම කලමනා ටික කියන්නම් හාමුදුරුවනේ. සුනිල්, සියාතු සුදස්සි උන්වහන්සේට උදව් වෙන්න ඕනි මේ වෙලාවේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි පුළුවන් හැමදේම කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. හෙටම මොනවා හරි නොකළොත් ඔය ගුරා තව කීයෙන් කීයක් මරාවිද දන්නේ. කොහොමත් හාමුදුරුවනේ ජුවානිස් උන්වහන්සේ උන්දෑ එක්ක හිතමනාපකම් තියෙන හැම එකාගෙම පලිගන්නවා ඒකාන්තයෙන්ම. ජුවානිස්ට කලින් අපි ඉස්සර වෙන්න ඕන. හාමුදුරුවනේ මෙන්න මේ කලමනා ටික ඕනේ. හෙට හවස් වෙද්දී සොහොන් පිටියේ තමයි මේක කෙරෙන්න ඕනේ. බොහොම රහසින්. ඔය ජුවානිස් ගුරාගේ කන වැටුනොත් ඌ මේක නතර කරන්න බලාගනීවි. ඒකත් හැබෑව නේද සුදස්සි උන්වහන්සේ. කවුරුත් වැඩේ අහවර වෙනකල් මේ ගැන කතා නොකර ඉන්නවා නම් හොඳයි ඌ. ඔය කලමනා ටික අපටත් කියන්න හාමුදුරුවනේ. අපිට පුළුවන් ඒවා අපි අරන් එන්න. එලෙස පන්සලේදී පිල්ලිය ආපසු කැපීමට කටයුතු සැලසුම් කරන අතරතුර ජුවානිස් ගුරුන්වහන්සේ තවත් ඔහුගේ හතුරේ මෙල්ල කිරීමට පිල්ලියට අණ ලබා දී තිබුණා. ඒ ජිනදාසගේ මරණය පළමුවර වැළැක්කෝ සුදස්සී ස්වාමීන් වහන්සේ මරා දැමීමටයි. එහෙත් මේ වන විට ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි සුදස්සී උන්වහන්සේ තමන්ගේත් සුනිල්ගේත් ආරක්ෂාව සලසාගෙන හිටියා. එහෙත් එදින රාත්‍රියේ තවත් සිදුවීමක් සිදු වුණා. සුනිල් එදින සවස් වන විට සුපුරුදු පැල් රැකීමට හේනට යන්න වුණා. වෙනදා මෙන් නොව ඔහුට කැලෑමාවතේද යම් මූසල බවක් දැනෙන්න හැඟෙන්න ගත්තා. කොහොම හරි හේනට ඇවිත් සුනිල් හේන වටා ගොස් නැවත පැලට එන විට අඳුර පැතිරී තිබුණා. බිම් පැල අද්දරට ආ සුනිල් දුටුවේ එහි ඇතුළත තිබුණු මැස්ස මත පිල්ලිය හිඳගෙන ඔහු දෙරස බලා සිටින බව. එහෙත් ඇස්පිය ගසන සැනි ඒ රූපය අතුරුදන් වුණා. සිටි තැනම මොහොතක් කල්පනා කළ සුනිල් හිතුවේ මේ දින කීපයම පිල්ලිය ගැන සිතීම නිසා එලෙස තමන්ට ඒ රූපය දර්ශනය වුණ බවයි. එහෙත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් වුණා. පිල්ලිය මේ වන විටත් සුනිල්ගේ පසුපසින් ඉඳලා තියෙන්නේ ඔහුවද මරා දැමීමේ අරමුණිනි. එහෙත් සුදස්සි උන්වහන්සේ සුනිල්ට ලබා දුන් බලගතු සුරය නිසා පිල්ලියට සුනිල්ට පහර දීමට නොහැකි වුණා. තමන්ගේ ගමනට බාධා වන සුනිල් මරා දැමීමට නොහැකි වූ නිසා ජුවානිස් ගුරා යලිත් පිල්ලිය කැඳවගෙන ඔහුගේ වෙනත් තරහකරුවෙකු මරා දැමීමට අණ කළා. ඒ තමා සුනිල්ගේ ගමේ සිටි පුංචි ගුරුන්වහන්සේ. කොහොම හරි පිල්ලිය ගුරුන්වහන්සේගේ නිවස තුලට එන්න මාන බැලුවද
ගුරුන්නාන්සේ ඉඩම සීමා කර දමා තිබූ බලගතු ආරක්ෂාව නිසා එය ව්‍යාර්ථ වෙලා ගියා. කෙමෙන් කෙමෙන් මේ සිදුවීම් අතරින් පසුදින උදා වුණා. මේ දින කාටත් හොර රහසේම පිල්ලිය ආපසු කැපීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබුණා. ජුවානිස් ගුරා මේ පිළිබඳව කිසිවක් දැනගෙන හිටියේ නෑ. කොහොම හරි අවශ්‍ය කලමනා සියල්ලම සවස් වන විට සපයා දීමට ලොකු හාමුදුරුවන්ට හැකි වුණා. රාත්‍රිය උදාවන විට හොර රහසේම සුදාසි ස්වාමින් වහන්සේ සහ පුංචි ගුරුන්නාන්සේ සමග සුනිලුත් සියාතුමාමත් සොහොනට ආවා. ඔවුන් පැමිණ මල්තටු සකසා නූල් ඇඳ සීමා සකසා පන්දන් සකසා අවසන් වන විට පැය 2ක් පමණ ගෙවිලා ගියා. සොහොන මේ වන විටත් යම්තරක පාළු මූසල සංසුම් බවකින් යුක්ත වුණා. පන්දන් එළියට අමතරව සඳ එළියද සොහොනට වැටී තිබුණා. කාර්ය ආරම්භ කිරීමට පෙර සුදස්සී ස්වාමීන් වහන්සේ අනෙක් තිදෙනාගේම ගෙලට නූල් පැළඳුවා. ඉන්පසු උපදෙස් කීපයක් ලබා දුන්නා. අපේ ගුරුන්නාන්සේ මාමාට නම් මේවා කියන්න ඕන නෑ. මාමා දන්නවනේ මේවා ගැන ඉතින්. ඒත් සුනිලුයි සියාතුමාමයි පරිස්සම් වෙන්න ඕනේ. මං දැන් මතුරන්ට පටන් ගන්නවා. ගුරුන්නාන්සේ මාමා ආරක්ෂාවට ඕන දේවල් කරයි. ඔය දෙන්න දුම්මල අල්ලලා පන්දම් පහන නිවෙන්න නොදී ඒ ටික හොඳට බලා ගන්න ඕන. නූලෙන් එහා පැත්තේ එක එක විදිහේ එක එක බය හිතෙන රූප මවාගෙන එයි. ඒත් බය වෙන්න එපා. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි සීමාවෙන් පිටට පනින්න එපා. තව ටිකක් වෙලා යනකොට ඔය පිල්ලියෙයි. ඌ එක එක දේවල් කරයි ඇතුළට එන්න. ඌ දිහා නොබලා ඉන්නවනම් තමයි හොඳ. එලෙස පවසා මල් තට්ටුව දෙසට හැරුණු සුදස්සී ස්වාමින් වහන්සේ මැතිරීම ආරම්භ කළා. පැයක් පමණ ගත වන විට අසල වනය දෙසින් විවිධ හඬවල් ඇසෙන්න වුණා. පිටක යමෙක් වේගින් දිව එන බවක් ඇසුණත් ඒ දෙස බලන විට දිව එන එකෙක් පෙනෙන්න තිබුණේ නැහැ. තවත් පැය කීපයක් ගත වන විට දරා ගැනීමට අපහසු දුර්ගන්ධයක් සොහොන් පිටිය පුරාම පැතිරෙන්න ගත්තා. ඉතා අමාරුවෙන් එයත් ඉවසගෙන සිටි සිව් දෙනා කාර්ය දිගටම කරගෙන ගියා. එලෙස යලිත් කිසිවක් නොවුනාසේ සංසුන් වුණු සොහොන් පිටිය පුරාම සුදු මීදුමක් පැතිරෙන්න වුණා. ඔන්න පිල්ලිය එන්ටයි හදන්නේ. පුංචි ගුරුන්නාන්සේ කියා හිටියා. යලිත් පෙරටත් වඩා දැඩි දුර්ගන්ධයක් පැතිරෙන්න පටන් ගත්තා. සොහොනේ අනෙක් අන්තයෙන් ඇඟ පුරාම කිලිපොලා යන අන්දමේ හූවක් ඇසෙන්න උනේ මෙන්න මේ අතරතුරයි. මතුරන අතරම සුදස්සි උන්වහන්සේත් නෙත් කොණෙන් ඒ දෙස විටින් විට බැලුවා. සුපුරුදු සලඹක හඬ ඇහෙන්න වුණා. ක්‍රමයෙන් එම හඬ මීදුම අතරින් නූල සමීපයටම පැමිණි පිල්ලිය භයංකාර ලෙස සිව් දෙනා දෙස බලාගෙන ඉන්න උනා. එක්වරම ඇතුළට එන්න උත්සාහ කළත් නූල ඉක්මවා එන්න පිල්ලියට හැකි වුණේ නැහැ. මෙවර නූල වටා වේගයෙන් දිව යමින් සීමාව පැනීමට පිල්ලිය උත්සාහ කළා. එයද ව්‍යාර්ථ වෙලා ගියා. මෙලෙස වේලාව ගතවන විට පිල්ලියෙන් හමන දුර්ගන්ධයත් වැඩි වෙන්න පටන් ගත්ත නිසා පිරිස ඊටාම අපහසුතාවයකට පත් වුණා. එහෙත් මැතිරීම දිගටම කරගෙන ගියා. සීමාව පැනීමට පිල්ලිය නොයෙක් රූපමවමින් උත්සාහ කළත් ඒ සියල්ලෙන් පළක් වුණේ නැහැ. සුදස්සි උන්වහන්සේ මේ වන විට නූලක්ගෙන මතුරන අතරතුරම එහි ගැට කීපයක් ගසා ඒවා සෙමින් තද කරන්න පටන් ගත්තා. ගැට තද කරන විට පිල්ලියෙන් භයානක හූහඬක් නිකුත් වුණා. ගැට සියල්ලම තද කර අවසානයේ පිල්ලිය තරමක් දුර්වල වී සිටියා. ඉන්න අනතුරුව සුදස්සි ස්වාමින් වහන්සේ දෙහිගෙඩි 3ක් ගෙන මහා හඬින් මතුරා පැයක් ඇතුළත දෙහිගෙඩි 3ම කපා දැමුවා. 3 වෙනි දෙහිගෙඩිය කපනවත් සමගම පිල්ලිය අතුරුදහන් වුණා. "ඕන් වැඩේ අහවරයි. හෙට උදේම ආරංචිය ලැබෙයි. දැන් මෙතනින් යමු. තවත් ඉන්න නරකයි මෙතන."
කොහොම හරි ඒ මොහොතේම පන්සලට පැමිණි පිරිස පිරිසිදු වී බලා හිටියේ ආරංචිය ලැබෙන තුරුයි. ලොකු හාමුදුරුවනේ අන්ජුවානිස්කුරා ඊයේ රෑ කවුදෝ මරලා දාලා. එවිට සුදස්සී ස්වාමින් වහන්සේ ඔන්න ඒ කරදරයත් අහවරයි එහෙන පව්කාරේ. ඒ පව් හින්දම විනාශ වුණා.